guys ඉතින් අද CD100 TS එක මේ වාට පේන ඇති. ඉතින් මම ගත්ත අලුත්ම CD100 TS එක. ඉතින් මේ දවස්වල වැස්ස නිසා මේ ගණ්ඩ දෙයක් නැතුව තිබ්බේ. ඉතින් ඔයාලට පේන ඇති දැන් ඉතින් සුපිරියටම හොදලා තියෙන්නේ. ඉතින් බයික් එක දැන් ගෙනා වගේ ඔයාලට පේන ඇති කිසිම මේ පේන ඇති මුකුත්ම නැහැ. සුපිරියටම තියෙනවා බයික් එක දැන් ගෙනාපු විදිහටම. අනිවාර්යෙන්ම මතක් කරනවා CD100 TS එකක් ගන්නවා නම් ගත්තු කොල්ලොන්ටත් මතක් කරනවා අනිවාර්යෙන්ම සේවිස් දෙක අනිවාර්යෙන්ම සේවිස් දෙක කරගන්න කම්පැනිසා. මෙන්න මේ විදිහට ආඩ පේන ඇති සෙල්ෆ් ස්ටාර්ට් ගහපු ගමන්ම සුපිරියටම බයික් එක වැඩ කරනවා. ඒ වගේම ආට මේ පේන ඇති දැන් බයික් එකේ තෙලුත් ෆුල් කරලා තියෙන්නේ. ඔය විදිහට තමයි CD100 TS එක ට්‍රැකර් එකේ තත්ත්වය කොහොමද කියලා පේන ඇති. මෙන්න ට්‍රැකර් එක තියෙනවා. ඉතින් ට්‍රැකර් එකේ මම දැන් ප්ලග් එක ගලවලා බැලුවා guys. ස්ටාර්ට් වෙනවා. මේ එක සෑහෙන කාලෙකින් මේක වැඩි පදින්න නැති නිසා අර එක තැන තියෙන නිසා මම බැලුවේ පොඩ්ඩක් ආට පේන්න ඇති කාබ් එක තනිකරම කාබ් එකේ ටියුනින් එක ඒ වගේම පෙට්‍රල් ලෙවල් එක ඔක්කොම මම්ම තමයි ටියුන් කරන්නේ. ඒවට බලා ගන්න පුළුවන්. කාබ් එක සම්පූර්ණයෙන්ම කාබ් එකේ ටියුන් අප් එක මම කරන්නේ. ප්ලග් එක ක්ලීන් කරලා තමයි මේ ස්ටාර්ට් කරේ. ඉතින් එකෙන්ම වදිනවා අවුලක්ම නැහැ. බයික් එක සුපිරියටම තියෙනවා.